සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම කොහොමද පරිප්පු පොඩි හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා පරිප්පු පොඩ්ඩක් පොඟවලා පැකට් එකකින් ගෙනත් කියලා වතුර දෙලා අරගෙන තියෙනවා. වතුර අරගෙන තියෙනවා, කරපිංච අරගෙන තියෙනවා. පරිප්පු මේ වගේ කප්පකට දාගන්නවා. ඊට පස්සේ ඒකට ඉතින් ටිකක් පොඩි ලුණු, කරපිංච මේ වගේ දේවල් දාගන්නවා. යට ටික දෙන්න වුණාම වගේ හදාගන්න බාල්දියට දාලා ඊට පස්සේ ආයෙ දෙන්න එක ඔන් කරන මේ වගේ තුන් හතර වතාවකට පරිප්පු ටික කොටා ගන්නවා. ඊළඟ මම දැන් පරිප්පු ටික ඔක්කොම කොටාගෙන ඉවරයි. මම පරිප්පු කප්පලකට මේ වගේ තමයි හදාගන්නවා. කැරට්ස් මේ වගේ තමයි හදාගන්නවා. මිශ්‍ර කරගන්නවා. ලුණු මදිනේකින් පොඩ්ඩක් කාලා බලලා ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කළා මේ වගේ එක සමාන බෝල ටිකක් හදාගත්තා. හරි දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ බෝලයක් මේ වගේ හැන්ඩල්කින් තියලා මේ වගේ කඩේට හදාගන්නවා. දැන් මේක මෙන්න තෙල් එකට දාගන්නවා. මගේ පෑන් එකට වඩේ 7ක් විතර හදලා දාගන්න පුළුවන්. මේක දැන් මෙහෙම එක පැත්තක් හොඳට බැදෙනකන් තියෙන්න ආරනවා ටික වෙලාවක්. මම දැන් වඩේ ටික